කරන්න බෑ මෙතකයි කියලා. අද දින අපේ මගොඩිස්තුමාගේ පුංචි දියණිය ලංකාවට ඇවිල්ලා ඉන්නවා. පුංචි බේබි ආදරේ අපි ආදරයට කියන්නේ එහෙමයි. එතුමිය ඇවිල්ලා තියෙන්නේ ලන්ඩන් වල ඉඳලා ඉගෙනගෙන තියෙන්නේ ලන්ඩන් වල ඉස්කෝලේක. ඉස්කෝලේ ලස්සනයි. එතුමිය ඇවිල්ලා තියෙන්නේ මගොඩිස්තුමාගේ දෑත ශක්තිමත් කරන්න. ඔය කොනේ ඉඳන් මේ කොන වෙනකන් ගන්න ලස්සන අත්පොළසන් නාදයක් අපි වෙනුමින් එතුමිය කතා කරાવી ආරාධනා කරනවා වේදිකාවට. Good morning everybody. මට ඔයාලට කතා කරන්න ලැබුණ එක මගේ ලොකු privilege එකක්. මොකක්ද බං අර කියන්නේ? මම දන්නවා මගේ village එක develop කරන්න effort එකක් දාන්න අවශ්‍ය නැහැ. මේ village එකේ ගොඩක් resources තියෙනවා for this purpose. මම UK ඉඳලා මගේ friends ලව දාලා ආවේ ඔයාලා වෙනුවෙන්. අනුකම්පාවෙන්. මට ඕනේ මගේ village එක, මගේ රට third world perspective එකකින් අයින් කරලා ලෝකේ දියුණු නගරයක් කරන්න. Like Paris, New York, Berlin, etc. එතකොට නෝන අපේ වාලට ටකරන් චීට් කෑලි 3-4ක් දාගන්න පුළුවන් වෙයිද? Jeez, Daddy, they're so ignorant. I don't want to talk to these people. These stupid people, idiots. I don't want to talk. I'm going. මයික් එක ඉස්සරහ බයින්න බා පුජිතයි වගේ. හොඳයි අපේ රත්තරන් පුංචි බේබි කියනවා ඔයගොල්ලන්ට ගොඩක් ආදරේලු කන්ද වගේ ආදරේලු ඔයගොල්ලන්ගේ ඩැඩි සුවඳට ආදරේලු ගුණ බලවාමේ ඔබේ ටකරන් ටික හරිලු හරි තව ඔබට ප්‍රශ්න තියෙනවා නම් අපේ ගෲප් එකට WhatsApp කරන්න Viber කරන්න ස්තුතියි ආදරේයි ඉංග්‍රීසි කතා කරවන පන්තියක් තියෙනවා කියලා මන් දැක්ක ළඟදි දවසක ටීවී එකේ දානවා. ඉක්කෝ අපිට ඕනේ ඉංග්‍රීසි කතා කරන්න නෙමෙයි ඉංග්‍රීසියෙන් ලියුමක් ලියන්න.